අද හොද්දටම බිසි දවසක්. අපි බලමු අපේ කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක් රෙඩි වෙන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්නේ අපි කස්ටමර් එක පොඩි chat එකක් දාන එක. කස්ටමර්ගේ අයිඩියා බලලා ඒව අප්ඩේට් වෙන්න ඕන තැනුත් කියලා දීලා කස්ටමර් අයිටම් ටිකට ඕකේ වුණාට පස්සේ මුලින්ම කරන්නේ අපි බිල් එක print කරගන්න එක. ඊට පස්සේ බිල් එක අපේ සෙකන්ඩ් ෆ්ලෝ එකට යවනවා. ඊට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉන්න අපේ පසින්දු වැඩ පටන් ගන්නවා. බිල් එකේ තියෙන විදිහට බඩු ටික දාලා පහළට එවන එක තමයි පසින්දුගේ වගකීම. මෙහෙම බලන් හිටියට මේකත් ලේසි වැඩක් නෙවෙයි. අයිටම් 10 ගාණක් අතරින් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක අනුව නිවැරදිම බඩු ටික දෙන එක තමයි මෙතනදි වෙන්නේ. ඒ තෝරගත්ත බඩු ටික ආපහු අන්තිමට පහළට එනවා. ඊට පස්සේ කස්ටමර්ට ඉස්සරහම ආයෙමත් බඩු ටික චෙක් කරලා කස්ටමර්ට බඩු ටික දෙන එක තමයි අපේ වගකීම. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.